ගුත්තිල කාව්‍ය. සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩක් බඳු ගුත්තිල කාව්‍යය අපි කුඩා කාලේ ඉඳලා කවුරුත් අහලා කියවලා රස විඳලා තියෙන සාහිත්‍ය නිර්මාණයක්. මේ නිර්මාණය රචනා කරපු ඈත්ෑවේ හාමුදුරුවෝ. එතකොට තොටගම ශ්‍රී රාහුල නායක හාමුදුරුවෝ වගේ චරිතය. ඒ තරක් නෙමෙයි ගුත්තිල කාව්‍යේන මූසිල ගුත්තිල බර්ණස් රජුගේ චරිත ඔබ සියසින් දකින්නට කැමති ඇති. ඔන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා 27 වෙනිදා සවස් 3:30ට සහ 6:30ට රඟ දැක්වෙන අකිල සබ්මල්ගේ ගුත්තිල කාව්‍ය නාට්‍යයෙන් ඔබට ඒ චරිත දකින්නට පුළුවන්. අකිල සබ්මල් විසින් රචනා කොට නිෂ්පාදනය කරපු මේ අපූර්ව නාට්‍ය පරිශනාත්මක නාට්‍යයක් තාම රසවත් නාට්‍යයක්. ඒ නාට්‍ය මමත් රඟපාන සූත්‍රධර හැටියට. රූකඩ කරත් එක්ක රූකඩ තියාගෙන ගමින් ගමට ගිහිල්ලා රූකඩ නටවන සූත්‍රධාර ගුත්තිලේ එන චරිතත් රූකඩ මාර්ගෙන් රඟ දක්වලා පේනවා. මේක ඉතාම අපූර්ව නාට්‍යයක්. ඔබට ආරාධනා කරනවා නරඹන්න එන්න 27 වෙනිදා ජූනි මාසේ 27 වෙනිදා සවස් 3:30ට සහ 6:30ට